දමි විත් ලයිෆ් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ඔයාලත් එක්ක හම් වෙන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් යාළුවනේ බලන්නකෝ මම අද මොනවද ඔයාලා වෙනුවෙන් ගෙනාවේ කියලා. අපිට කොච්චර සල්ලි හම්බ කරත් වෙලාවකට අපිට සල්ලි ඉතුරු වෙන්නේ නැහනේ. ඉතින් අන්න ඒකට විසඳුමක් විදියට තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. මමත් කලින් කරලා නැහැ. මම හිතුවා මේ මම පටන් ගන්න දේ ඔයාලත් එක්කම කරලා බලන්න. මේක තමයි ගෙදර පුංචි බැංකුවක් කිව්වොත් හරි. ඒ කියන්නේ සල්ලි ඉතුරු කරන සල්ලි පෙට්ටියක්. ඒ කියන්නේ මනි චැලෙන්ජ් එකක්. අපි බලමුකෝ මේක කොහොමද හදන්නේ කියලා. ඒක හදන්නට කලින් ඉතින් ඔයාලට ආරාධනා කරනවා මාව subscribe කරලා එකතු වෙන්න කියලා. මම පළවෙනියෙන්ම ගෙදර තිබුණු කාඩ්බෝඩ් පෙට්ටියක් ගත්තා. මේ පෙට්ටියක් අරගෙන ඉවර වෙලා ඒක ඉතින් අපි ලස්සනට තියාගන්න ඕන හින්දා මම ලස්සනට කොලයක් අලවලා සල්ලි දාන්න පුළුවන් විදියට කොටුවක් කපලා ඒක ලස්සනට හදාගත්තා. ඊට පස්සේදී තමයි මම තව A4 කොලයක් පාට A4 කොලයක් අරගෙන ඉවර වෙලා ඒක දිග පැත්තට කොටු 10යි පහළට කොටු 10යි වෙන්න ඇඳගත්තා. දිග පැත්තට කොටු 10යි පහළට කොටු 10යි වෙන්න පැන්සලකින් ඇඳලා ඒක හදාගත්තා. ඊට පස්සේ වැඩි ලස්සනට පේන්න ඕන හින්දා මම ඒක පෑන් එකනුත් ලස්සනට ඉරි ඇඳගෙන ඒක පිළිවෙලට හදාගත්තා. ඊට පස්සේදී මම ඉරි ගහගත්තු කොටු එකින් එක එකේ ඉඳලා 100 දක්වා ලියාගත්තා. අපි එහෙම කොටු ගැහුවම කොටු 100ක් එනවා. නමුත් අර පැහැදිලිව පේන්න ඔයාලට පේන්න ඕන හින්දා මම පළවෙනි කොටුවේ ඉඳලා 100 අවසාන කොටුව 100නේ. ඒ වෙනකම්ම එකේ ඉඳලා 100 දක්වා ලියාගත්තා. අපිට ඕනනම් මේක දින 100ක් ඇතුළත මේ සල්ලි එකතු කරන විදියට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සල්ලි ඩිංග ඩිංග අතේ එකතු වෙන විදියට දාලා අවසානයේ ලොකු මුදලක් අපිට එකතු කරගන්නත් පුළුවන්. මමත් මේක පළවෙනි වතාවට තමයි මේ අත්හදා බලන්නේ. ඔයාලත් එන්නකෝ මාත් එක්කම මේ විදියට හදලා මේ අලුත් අවුරුද්දේ අපි බලමු කීයක් එකතු වුණාද කියලා. අපිට එතකොට ඒකෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්නේ. අපේ හස්බන්ඩ්ලට ලොකු උදව්වක් ඒකෙන් වෙන්න පුළුවන්. ඒක හින්දා යාළුවනේ ඔයාලත් අදම පටන් අරගෙන මට කමෙන්ට් එකක් දාන්නකෝ කොහොමද වැඩේ පටන් ගත්තේ කියලා. ඔන්න මේ විදියට මම එකේ ඉඳලා 100 දක්වා ලියාගත්තා. ඊට පස්සේදී යාළුවනේ ඔන්න පටන් ගන්න මෙන්න මෙතනින් තමයි හරි අවබෝධයෙන් අහන් ඉන්න ඕන. පළවෙනි කොටුවේ 20 ඒ කියන්නේ පළවෙනි කොටුවේ 20 ඉලක්කම ලියන්න ඕන. එතන අපි කලින්ම දාන රුපියල් 20නේ. ආන්නේ 20 ඉඳලා 20 දෙවෙනි කොටුවේ 40 තුන්වෙනි කොටුවේ 60 ඊළඟ කොටුවේ 80 100. ඒ කියන්නේ 20න් 20 වැඩි වෙන විදියට අර අපි එකේ ඉඳලා 100 දක්වා ලියාගත්ත ඒ පිළිවෙලට කොටු ටිකේ ලියාගෙන යන්න ඕන. එහෙම ලියාගෙන යනකොට අවසාන කොටුව 2000න් තමයි නවතින්නේ. පළවෙනි කොටුව 20 අවසන් වෙන්නේ 100 වෙනි කොටුව 2000. අන්න ඒ විදියට අපි ওই කොටු ටිකේ 20න් 20 වැඩි වෙන විදියට ඉලක්කම් ටික ලියා ගන්න ඕන. පේනවනේ 20න් 20 තමයි ඉලක්කම් වල වැඩි වෙන්නේ. ඊට පස්සේදී මම දැන් තවත් පෙට්ටිය අපේ සල්ලි පෙට්ටියක්නේ අපි හදන්නේ. ඒක ලස්සන කරගත්තා. මනි චැලෙන්ජ් කියලා ගහලා ඊපස්සේ අපි අර ඉලක්කම් ලියාගත්ත A4 කොලේ තියෙන්නේ. අන්න A4 කොලේ පැත්තකින් මෙන්න මේ විදියට ලස්සනට අලව ගත්තා. ඒ අලවගෙන ඉවර වෙලා ඊට පස්සේදී තමයි අපි මේ පෙට්ටියට සල්ලි දාන්නේ. ඒ සල්ලි දානකොට
අපි හිතන්නකෝ පළවෙනි කොටුවේ තියෙන දැන් අපි 20නේ. අපි රුපියල් 20ක් අරගෙන ඉවර වෙලා අපේ සල්ලි පෙට්ටියට දානවා. ඒ සල්ලි පෙට්ටියට අපි දාන්නේ 20ද? ඒ 20 අපි දැන් මේ අපි ලියාගත්තු කොටු තියෙනවනේ. ආන්නේ කොටුවේ ඒ 20 තියෙන කොටුව අපි මාක පෙන්නයකින් හරි පෑනකින් හරි පැන්සලකින් හරි සටහනක් දාගන්න ඕන. එතකොට අපි දන්නවා මම මේ පෙට්ටියට එහෙම නැත්නම් මේ බොක්ස් එකට රුපියල් 20ක් දෑවා. එතකොට ඒ කොටුව අපි කැපුවා මම රුපියල් 20ක් දාපු නිසා. අන්න ඒ විදිහට ඊළඟ දවසේ අපි ඊළඟ කොටුවේ තියෙන 40නේ 40ක් දානවා. එහෙම නැත්නම් අපි 100ක් දැම්මනම් 100 කොටුව කපලා අයින් කරනවා. අන්න ඒ විදිහට මේ මුළු කොටු සේරම කපා ගන්න පුළුවන් නම් අපිට මෙතනින් ලොකු ගාණක් හොයන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේක ආදර්ශයක් වේවි. ඔයාලත් මේකට ආස වේවි. ඉතින් බලන්නකෝ කොහොමද වෙන්නේ කියලා. ගොඩක් ස්තුතියි මාව අහගෙන බලාගෙන හිටියට. ඔයාලට බුදු සරණයි.